සුවදා මොඩර්න් පස් පංගුව ඔබත් මිලදී ගන්න. 0.7 118 අයිබෝවන් සුබ දවසක් කැස්ස එහෙම නැත්නම් සම් ප්‍රතිශ්‍රාව උනේ කියන්නේ ඔබ දන්නවා ගොඩක් වෙලාවට මේ පහුගිය COVID-19 සමයෙන් පසුව අපිට නිතර දෙවේලේ දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේත් සමගම මේ කාර්යබහුල ඔබට අපි දැන් ගොඩක් වෙලාවට ජීවිත රැකියාවලට යනවා. මේත් සමගම ඔබ ගොඩක් වෙලාවට කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට අපි කැස්සක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනහම අතීතයේදී නම් අපි ඒට වඩාත්ම යෝග්‍ය විදියට ප්‍රතිකාර ක්‍රමයක් විදිහට භාවිතා කරන්නේ පස්පංගුව. ඉතින් මේ පස්පංගුවේ තියෙන ಗುಣ කිසිසේත්ම අඩුවක් නැතුව දැන් මොඩර්න් ලයිෆ් එකට ගැලපෙන විදිහට මොඩර්න් ආකාරයෙන් මොඩර්න් පස්පංගුවක් හඳුන්වා දීලා තියෙනවා වෙදගෙදර නිෂ්පාදනයක් විසින් ඒ සුවතා පස්පංගුව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න තමයි හෙල්ත් ප්ලස් වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව කතා කරන දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය රංශනී අතපත්තු මහත්මිය. එතුමිය අපේ මැදිරියට සාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන් වෛද්‍යතුමනි. අයිබෝවන්. වෛද්‍යතුමනි දැන් අපි ගොඩාක් වෙලාවට වර්තමානයේදී අපේ ජීවිත ගොඩක් වෙලාවට කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් මේ කාර්යබහුල ජීවන රටාව ඇතුලේ ඇයි අපි මේ සුවතා නිෂ්පාදනය තෝරාගත යුතු වෙන්නේ? අපේ නිරෝගීභාවය උදෙසා අපිට කැස්සක් සම්ප්‍රතිශ්‍රාවක් වගේ හැදුනහම අපිට ගොඩාක් වෙලාවට අර දෛනික කටයුතු පැත්තකට දාලා පස්පංගු පැකට් එකක් අරගෙන තම්බලා ওই විදිහට අපි සාම්ප්‍රදායික විදිහට වැඩ කරන්නේ අපිට ඇත්තටම කාල වේලාවක් නැති වෙනවා. ඉතින් මේ වර්තමානයේදී මේ මොඩර්න් ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදිහට මේ වෙදගෙදර නිෂ්පාදනය විසින් හඳුන්වලා දීලා තියෙන සුවතා නිෂ්පාදනය අපි තෝරාගත යුත්තේයි කියන කාරණාවෙන් අපේ කතාබහ ආරම්භ කරමු. ඔව්. ඇත්තටම ශෂීනී දැන් අපේ සාම්ප්‍රදායික පස්පංගුව ගත්තාම අපි ඖෂධ රැස් කරන්න ඕනේ. පදාට එකට හිඳින්න ඕනේ. නැත්තම් තම්බන්න ඕනේ. මෙන්න මේ කාරණාවල් නිසා කාලය, ශ්‍රමය වැඩිපුර ඇත්තටම වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ගොඩක් දුරට ආයුර්වේද ඖෂධ වලින් බොහෝ පිරිස් ඈත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒට හොඳම විසඳුම විදියට තමයි සුවතා පස්පංගුව අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඇත්තටම සුවතා පස්පංගුවේ අඩංගු වෙන්නේ ඖෂධය අපි ග්‍රැනියුල්ස් ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ. මේ ග්‍රැනියුල්ස් උණු ජලය මිලිලීටර් 50කට ඇඩ් කරලා දිය කරලා පානය කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම ඉතාමත්ම පහසුයි. ඒ වගේම කියන්න ඕනේ අපි මේ නිෂ්පාදනයේට තල්සෝකිරි එකතු කරලා තියෙනවා. තල්සෝකිරි නිසා මේ ආවේනික වුණු සම්ප්‍රදායික වල දන්නවා මේ තිත්ත රසක් තියෙන පස්පංගුවේ. මේ තිත්ත රස නැති කරලා තියෙන නිසා කුඩා දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන්. කුඩා දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා රෝගීන්ට පවා භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම දන්නවා අපි කුඩා පැකට්ටුවක තමයි මේ නිෂ්පාදනයේ එන්නේ. ඒ නිසා ඕනෑම ස්ථානයකට රැගෙන යාමේ පහසුව තියෙනවා. ඒ නිසා කාර්යාලයට හෝ වෙනම ස්ථානයකට හෝ ඕනම තැනකට අපිට පහසුවෙන් අරන් ගිහිල්ලා සකස් කරලා පානය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මිලිලීටර් 50 කියන්නේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයක්. ඒ නිසා එකවර පානය කිරීමේ හැකියාවක් පවතිනවා. ඇත්තටම මෙන්න මේ කාරණා නිසා තමයි සුවතා පස්පංගුව වර්තමානයේ කාර්යබහුල පාරිභෝගික ජනතාවට තියෙන එකම සහ හොඳම විසඳුම බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳපොලේ තියෙන අනෙකුත් නිෂ්පාදනයන් අතර සසඳන විට ඇයි වෛද්‍යතුමනි මේ සුවතා නිෂ්පාදනය වැඩිපුරම කැපී පෙනෙන්නේ? ඔව් ඇත්තටම සුවතා පස්පංගුව කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ඒ වගේම ITI සහතික ISO තත්ත්ව 22000 GMP HACCP යන තත්ත්ව සහතික සමගම quality efficacy safety යන සියල්ලම සලකා බලමින් නිෂ්පාදනය වුණා වූ නිෂ්පාදනයක්. ඒ වගේම අපි මේවා සායනිකව තහවුරු කරලා තියෙනවා මෙම නිෂ්පාදනය. ඒ නිසා ඇත්තටම ඊ타ත්ම විශ්වාසදායක ලෙස වසර ගණනාවක් තිස්සේ පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මේ තරම් දුරට සුවතා පස්පංගුවට එන්න හැකි වෙලා තියෙනවා. වෛද්‍යතුමනි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ සාම්ප්‍රදායිකත්වය සහ නවීනත්වය ගැන කතා කරනකොට මේ සාම්ප්‍රදායික පස්පංගුවේ තියෙන ಗುಣ නොඅඩුව මේ නවීන පස්පංගුව තුල තිබෙනවාද කියන සැක කෙනෙක් තුල මතුවෙන්න පුළුවන්. ඔබ කොහොමද මේ නිර්දේශ කරන්නේ මෙහි සමතුලිතතාවය නවීනත්වය සහ සාම්ප්‍රදායිකත්වය අතර සමතුලිතභාවය සහ සමබරතාවය පවත්වා ගනිමින් මේ වෙළඳපොළට මේ නිෂ්පාදනය ලබා දීලා තියෙනවා කියලා ඔබ නිර්දේශ කරන්නේ කොහොමද? ඔව් සම්ප්‍රදායික පස්පංගුව තුළ පවතින ඵලදායීතාවය සහ ගුණාත්මක භාවය එලෙසින්ම පවත්වා ගැනීමෙන් නවීන නිෂ්පාදන ක්‍රම සහ ප්‍රමිතීන් අනුගමනය කරමින් තමයි අපි සුවතා පස්පංගුව ඇත්තටම නිෂ්පාදනය කරන්නේ. මේ සුවතා පස්පංගුව තුළ කුඩා පැකට්වේ ශැෂේ පැකට් 3ක් අඩංගු වෙනවා. මේ ශැෂේ පැකට් 3 උදේ දවල් රාත්‍රී වේල් 3ට තමයි භාවිතා කරන්න තියෙන්නේ. උණු ජලය මිලිලීටර් 50කට වත් කරලා
දිය කරලා පානය කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම ඊ타ත්ම පහසුයි. කිසිම කෙනෙකුට කිසිදු සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඵලදායීතාවය හෝ ගුණාත්මක භාවයේ සම්බන්ධය ඒ ඊ타ත්ම රැකෙන විදිහට මේ නිෂ්පාදනය සිදු කරලා තියෙනවා. හොඳයි වෛද්‍යතුමනි වැදගත්ම දේ වෙන්නේ විශ්වාසනීය භාවය. අපි නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් එය වෛද්‍ය නිර්දේශ සහිතයි නම් අපි ගොඩාක් වෙලාවට ඒ භාවිතා කරන්න පෙළඹෙනවා. ඉතින් වෛද්‍යවරියක් විදිහට ඔබේ දෘෂ්ටි කෝණයෙන් කොහොමද මේ නිර්දේශ කරන්නේ අපේ ජනතාවට මේ ආරක්ෂිත සුරක්ෂිත නිෂ්පාදනයක් බවට කොහොමද ඔබ නිර්දේශ කරන්නේ? ඔව් සුවතාපස්පංගුව දිනපතා පානය කිරීම මගින් සිරුරේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා නිරෝගී බව රැක ගන්න පුළුවන්. ඒ වගේම නිතර සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කෙනෙකුට මේ දවස්වල පවතින වෛරස් උණ ඒ නිසා කාර්යාලයට යන්න බැරි වෙන්න පුළුවන්, පාසලට යන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා අඩපණ වෙන ජීවිතවලට අඩපණ වෙන ජීවිතවලට ඉතාමත්ම සුවයක් ගෙන දෙන දෙයක් තමයි සුවතාපස්පංගුව කියලා කියන්නේ. සුවතාපස්පංගුව දිනපතාම භාවිතා කරලා පාරිභෝගික ජනතාවට ආරාධනා කරන දිනපතා භාවිතා කරලා වෙනස වටහා ගන්න කියලා ප්‍රතිඵල ලබා ගන්න කියලා. ඒ වගේම අමතරව කියන්න ඕනේ අපිට ශරීරයේ විෂහරණය කර ගැනීමට මුත්‍රා ආසාදන වලට ආහාර ජීර්ණ පද්ධතියේ ආශ්‍රිත ජීර්ණ ක්‍රියාවලිය සඳහා ඊ타ත්ම වැදගත් නිෂ්පාදනයක් ලෙස සුවතාපස්පංගුව හඳුන්වන්නට පුළුවන්. හිස රදේනවා නම්, ඇඟපත වේදනාව තියෙනවා නම්, හෙම්බිරිස්සාව හැදීගෙන එනවා නම්, ඒ වගේ දේවල් වලදී ඊ타ත්ම ඉක්මනින්ම සුවය දෙන දෙයක් තමයි සුවතාපස්පංගුව කියලා කියන්නේ. ඒ වගේම සුවතාපස්පංගුව ඔසුසල්, ෆාමසි, සුපිරිවෙන්සල් යන ඕනෑම ස්ථානයකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපගේ පාරිභෝගික වෛද්‍ය සේවාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හරහා ඔබට යම් ගැටලුවක් හෝ දැනගැනීමට අවශ්‍ය කාරණයක් තියෙනවා නම් වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගැනීමේ හැකියාවත් අපි සලසලා දීලා තියෙනවා. හොඳයි එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කරේ වෙදගෙදර නිෂ්පාදනය විසින් හඳුන්වා දෙන සුවතා නිෂ්පාදනය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා කරන දවසේ අපිත් එක්ක එකතු වුණේ වෛද්‍ය රංශිනී අතපත්තු මහත්මිය. එතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන් වෛද්‍යතුමියනි. අයිබෝන්. ශාෂා නිෂ්පාදන ඔබත් මිලදී ගන්න 07 118යි 7642. ආසියානු සමාජයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල දකින්නට ලැබෙන හැබැයි කතා කරන්නට මැලිකමක් දක්වන මාතෘකාවක් තමයි මේ ලිංගික ගැටලු කියන්නේ. ලිංගික රෝග පිළිබඳ එහෙම නැත්නම් ලිංගික ගැටලු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල මේ පුරුෂ පාර්ශවය ගොඩක් වෙලාවට මේ ගැන මේ එලිපිට කතා කරන්න මැලිකමක් දක්වනවා. ඒ හින්දාම ඔවුන් රහසෙන්ම එයින් පීඩා විඳිමින් ඊට ප්‍රතිකර්මවලට යොමු වෙනවා. විශේෂයෙන් මේ අනුමැතියක් නැති වෙළඳපොලේ වගේම ආයුර්වේද නිෂ්පාදනයක් නොවන පිටරටින් ගෙන්වන ඒ වගේ බාල නිෂ්පාදන නිසි ප්‍රමිතියක් නොමැති නිෂ්පාදන වලට රැවටිලා ගොඩක් කලාවට ඔවුන්ගේ ජීවිතය පවා අනතුරේ වැටෙන අවස්ථා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් එවන් අවස්ථාවක මේ ශ්‍රී ලංකීය නිෂ්පාදනයක් වෙන ශාෂා බ්ලිස් ආයතනය විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වෙන ශාෂා මැක්ස් නිෂ්පාදනය ගැන හඳුන්වා දෙන්නටයි අද දවසේ අපි සූදානම් වන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය කේ.එස්. සුරේන්ද්‍ර මහතා. එතුමාව සාදරයෙන් පිළිගන්න අපේ මැදිරියට. අයිබෝන්. අයිබෝන්. වණක්කම්. හොඳයි. වෛද්‍යතුමනි මේක ඇත්තටම සෙක්ෂුවල් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකේ සුවිශේෂීම දේ තමයි මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද නිෂ්පාදනයක් වීම. අපි මේ ගැන කතා කරමු. ඔව්. මේ ලංකාවේ යන් ජෙනරේෂන් එක ගොඩාක් කටිය ඉන්නවා. ඒක අවේර්නස් එක නැහැ about the sexual activity එක. මේ commonly ඒක මෙන්ස් එක ඉන්නවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් කරනවා නම් ඒක ජෙනිටල් ඒරියා එක මොකක් හරි ප්‍රශ්නයක් කරනවා නම් මේ කඩේක ගිහිලා ඒක මොකක් හරි මේ අනාමන ඒක ප්‍රොඩක්ට් එක අහලා ඒක ඇප්ලයි කරනවා. ඒක සයිඩ් ඉෆෙක්ට් එනවා. මේ කටියට මං බැලුවා මේ according that the ශාෂා ප්‍රොඩක්ට් එක මේ අලුත් එක ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක හොඳටම හොඳයි. ඒක අපි ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එක පරීක්ෂාවක තමයි ඒක ඇප්‍රූවල් දෙන්නේ. ඒක ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එක without එක මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක නම්බර 1 දුන්නේ ඇප්‍රූවල් නෑ. ඇප්‍රූවල් දුන්නේ. එතකොට ඒක මේ ශාෂා ප්‍රොඩක්ට් එක ඒක හොඳටම පරීක්ෂාවක දරලා ඇප්‍රූවල් එක දුන්නේ. ඒක that mean
කට්ටියට සේෆ්ලි එෆිකේසිලි ඒක පාවිච්චි කරන්න පුළුවන් තමයි ඒක ඉන්ඩිකේට් කරන්නේ. මේ අපි මේ මුලින්ම එක මේ ප්‍රොඩක්ට් එක මේ පර්පස් එක මේ අපි කට්ටියට හොඳටම ඒක මේ සේෆ්ටි එක පාවිච්චි කරන්න පුළුවන් තමයි ඒක තියන්නේ. හොඳයි වෛද්‍යතුමා පැහැදිලි කර දුන්න ආකාරයට ශාෂා මැක්ස් කියන්නේ ඔබට විශ්වාසනීයව භාවිතා කරන්න පුළුවන් විශ්වාසනීය නිෂ්පාදනයක් බවට තහවුරු කරලා තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින්ම. ඉතින් වෛද්‍යතුමනි මේ ගොඩාක් වෙලාවට අපි දකිනවා දැන් අන්තර්ජාලය හරහා සෝෂල් මීඩියා හරහා ගොඩාක් වෙලාවට විවිධ නිෂ්පාදන භාවිතා කරලා මේ පුරුෂයින්ට මේ ගැටලුව නිරාකරණය කරගන්න ගිහිල්ලා අපි හිතනවටත් වඩා අනතුරුදායක තත්ත්වවලට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙහි සුවිශේෂීම දේ තමයි මේ අපිට පැහැදිලිව මේ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දීලා තියෙනවා වගේම අපිට පැහැදිලිවම මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරමු. මේ ශාෂා මැක්ස් එකට මෙයින්ලි ඉන්ග්‍රීඩියන්ට් එක මේ සිංගලින් කියනකොට අපි තලතෙල එක තමයි බේස් එක තියෙන්නේ. අනිත් එක සූදුරු මහදුර එක තියෙන්නේ. අනිත් එක අශ්වගන්ධ තියෙන්නේ. මේ අපි දෙමළ කතා කරනකොට ඒක මේ බේස් එකට තමයි ඒක නල්ලනේ. ඒක නල්ලනේ ඒක තමයි දෙමළ කතා කරන්නේ. ඒ නල්ලනේ තලතෙලයකට විශේෂම ඒක ඇන්ටි මයික්‍රෝබියල් ඇක්ටිවිටි එක තියෙනවා. එතකොට විටමින් E එක තියෙන්නේ. ඒක ඇන්ටි ඔක්සිඩන්ට් එක තියෙන්නේ. එතකොට ඒක අනිත් එකට සූදුරු මහදුරු එක ඔක්කොම එක හෝමෝනල් බැලන්ස් එක තමයි තියන්නේ. අනිත් එක ස්පෙෂලි කියන්න ඕනේ අපි මේ කටියට දන්නවා අපි මෙන්ස් එක දන්නවා ඒක වයිතානිය සොම්නිෆරා එක සයින්ටිෆික් නේම් එක අමු කරා එන අශ්වගන්ධා දෙමළේ මේක අමු කරා ඒ වයිතානිය සොම්නිෆරා අමු කරා ඒක very good for the men's specifically for the sexual activity that is also included in the Shasha Max product and that active compound එක ඔක්කොම කියනවා නම් බීටා පයිනින් එක තියෙන්නේ පී සයිමින් එක තියෙන්නේ ඇන්තෝල් එක තියෙන්නේ ඒ ඔක්කොම කම්පවුන්ඩ් එක අපි මෙන්ස් එක ජෙනිටල් ඒරියා පාවිච්චි කරනකොට ඒක ස්ට්‍රෙන්ත් එක ටිෂු ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. එතකොට සමහර කට්ටියට මේ සෙක්ෂුවල් ඉන්ටර්කෝස් කරනකොට ඒක මයිල්ඩ් ඉරිටේෂන් එන්න පුළුවන්. එතකොට ඒ ප්‍රොඩක්ට් එක තියෙන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ෂන්ස් එක තියෙන්නේ. ඒ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ෂන්ස් එක මේ අර මයිල්ඩ් ඉරිටේෂන් එක අඩු කරනවා. එතකොට අපි කන්ටිනියස්ලි ඒක මේ අර ඇක්ටිවිටි එකේ ඉන්න පුළුවන්. ස්පෙસિෆිකලි ඒක අර මේ තලත්තල එකයි අනිත් එක මේ අනිත් කම්පවුන්ඩ් එක තියන්නේ ඒක බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරනවා. එතකොට සමහර කටියට erectile dysfunction I think that mean ඒක sexually unable to intercourse that means the sexual intercourse they blood circulations වැඩි කරනකොට ඒ ප්‍රශ්නයක් අඩු වෙනවා. මේ ඇක්ටිව් කම්පෝනන්ට් අනිත් එක ප්‍රශ්න තියෙනවා ඒක අපේ අර සාමාන්‍ය කට්ටිය ඒක මේ ගොඩක් මේ young generation එක තියෙන්නේ ඒක මේ wrong procedure එක තියෙනවා that mean මොකක් හරි මේ අර මේ ගොඩක් මේ අර කැම වලින් තියෙන ලයිෆ්ස්ටයිල් එක තියෙනවනේ එතකොට ඒ අර erectile dysfunction එන්න පුළුවන්. එතකොට අපි මේ Shasha Max එක පාවිච්චි කරනකොට ඒක blood circulation එක වැඩි වෙනවා. එතකොට hormonal balance එනවා. එතකොට antioxidant නිසා ඒක අර skin එකට ඒක Shasha Max එක මේ stratum cornea එක skin first layer එක ඒ ඉඳලා යටින් වෙනකන් ඒක මේ යූස් කරන මේ effective වුණා. එතකොට අපි මේ පාවිච්චි කරනකොට මේ young generation එක කිසිම ප්‍රශ්නයක් එන්නේ. එතකොට එයා මේ happily එක enjoy කරන්න පුළුවන්. මේ මාස එක යනකොට ඒක හොඳටම results එනවා. වෛද්‍යතුමා පැහැදිලි කර දුන්න ආකාරයට විශ්වාසනීයව ඒ වගේම පැහැදිලි අමුද්‍රව්‍ය සඳහන් කළා තමයි මේ Shasha Bliss ආයතනය විසින් හඳුන්වා දෙන නවතම Shasha Max නිෂ්පාදනය හඳුන්වා දීලා තියෙන්නේ. වෛද්‍යතුමනි මේ දැන් තියෙන ගැටලුව තමයි මේ කොහෙන්ද අපිට මේ නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්? වෙළඳපොලේ ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ෆාමසි එකකින් ලබා ගන්න පුළුවන්ද? අපිට කොහෙන්ද මේ නිෂ්පාදනය ලබා ගන්න පුළුවන් වෙන්නේ? මේ ඔක්කොම එක ෆාමසි එක මේ ෆාමසි එක අපි ප්‍රෝඩ් කරන්න පුළුවන්. එතකොට මේ ඕන නම් අර Gmail එක තියෙන්නේ. ඒක Gmail හරි WhatsApp හරි අපි දානවා නම් අපි
ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. මේ ඉස්සරහ එක මේ අපි මට කියන්න ඕනේ මේ ශාෂා මැක්ස් එක මේ අපි පාවිච්චි කරනකොට ඊසිලි එක මේ අර ඔයිල් එක මේ පෙනිට්‍රේට් කරනවා ස්කින් එක. එතකොට අපි ඒක ඇරෝමැටික් හොඳම ඇරෝමැටික් ස්මෙල් එක තියෙන නිසා අපි කටියට මේ ස්පෙસિෆිකලි මෙන්ස් එකට මේ හැපිලි එක මේ මූඩ් එක හැපිනස් එක එන්න පුළුවන්. එතකොට අර පෙනිට්‍රේෂන් ඊසිලි කරන නිසා ඒක ආෆ්ටර් ඇප්ලයි පස්සේ ඒක වොෂ් කරන්න ඕනේ නැහැ. මේ ගුඩ් ප්‍රයෝග නිසා තමයි කියන්න ඕනේ. හොඳ දැන් අපිට පැහැදිලි වන්නට ඇති මේක තවත් එක ටැබ්ලට් එකක් එහෙම නෙමෙයි මේක ඔයිල් වර්ගයක් තෙල් වර්ගයක් කියන කාරණාව මේ වෛද්‍යතුමනි අපි පැහැදිලි කරමු කොහොමද මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ සහ කාටද මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන් කියන්නේ. මේක ස්පෙෂල් එක පිරිමි ළමයින්ට තමයි පාවිච්චි කරනවා. මේ වයස එක ඕනේ මේක above the මේ 15 years එක පාවිච්චි කරන්න පුළුවන්. මේ කිසිම බය වෙන්න එපා. අපි මේ පාවිච්චි කරන මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් අපි මේ ඩොක්ටර්ස් එක ටීම් එක ඉන්නවා මට කතා කරන්න පුළුවන්. මම හැම අනිත් ඩොක්ටර්ස් එක ඉන්නවා. එයාට මේ මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් මේ එයාට මේ කන්සල්ටේෂන් එක කරන්න පුළුවන්. විශේෂයෙන් මතක් කර දෙන්න ඕනේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත නිෂ්පාදනයක් තමයි මේ ශාෂා බ්ලිස් ආයතනය විසින් හඳුන්වා දෙන ශාෂා මැක්ස් නිෂ්පාදනය. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව කතා කරන්න එකතු කරගත්තේ වෛද්‍ය කේ සුරේන්ද්‍ර මහතා. එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ශාෂා නිෂ්පාදන ඔබත් මිලදී ගන්න 070 118යි 76යි 42